කුසල් දහම් වඩද්දී අපේ හිතේ අපි තියාගන්න ඕන කාරණාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අංගුත්තර නිකායේ චක්ක නිපාතේ පාතු භාව කියන සූත්‍රයේදී. එතනදී දේශනා කරනවා මේ කරුණු 6ක පහළ වීම ලෝකේ දුර්ලභයි කියලා. ඒකේ අවසාන කරුණ හැටියට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා කුසල ධම්ම ඡන්தோ දුර්ලභෝ ලෝකස්මින්. මේ කුසල් දහම් වැඩිීමේ කැමැත්ත, කුසල් දහම් දියුණු කිරීමේ කැමැත්ත ලෝකයේහි දුර්ලභ එකක් කියනවා. එතකොට බලන්න අන්නේ අදහස අපේ හිතේ තියෙන්න ඕනේ. අපි මේ කරන්නේ ලේසි දෙයක් නෙමෙයි. දුර්ලභ දෙයක්. අපහසු දෙයක්. එහෙම නැති වුණොත් එහෙම අපි ටික කාලයක් කුසල් දහම් වඩනවා. ආයි පිරිහෙද්දී එපා වෙනවා. ඒ වගේ තමයි අපේ ජීවිතේ ගත කරන්න වෙන්නේ. ගොඩාක් අය එක්ක කතා කරාම එහෙම තමයි ඒගොල්ලන්ට හිතෙන්නේ. එතකොට තමන්ගේ හිතේ තියෙන්න ඕනේ මේ දුර්ලභ දෙයක් මං කරන්නේ. ලේසි පහසු දෙයක් නෙමෙයි. එතකොට තමයි තමන්ට තව තවත් ඒකට කැප වෙන්න හිතෙන්නේ. තව තවත් වීරිය වඩන්න හිතෙන්නේ. මේ සිහිය නුවණ මේ ඉන්ද්‍රිය ධර්මයන් තව තවත් දියුණු කරගන්න ඕනේ කියලා හිතෙන්නේ. වඩන්න ඕනේ කියලා හිතෙන්නේ. අප්‍රමාදී වෙන්න ඕනේ කියලා මේ ඔක්කොම යාට හිතෙනවා. මෙන්න මේ කාරණාව හිතේ තියාගත්තා. මේ ලේසි වැඩක් නෙමෙයි කරන්නේ. අමාරුම දෙයක්. මොකද කුසල් දහම් දියුණු කිරීමේ කැමැත්ත දුර්ලභ එකක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. ඒ නිසා අයා මොකද කරන්නේ? දැන් කුසල් දහම් දියුණු කිරීමේ කැමැත්තනේ දුර්ලභ. එයා කොහොම හරි උත්සාහ කරනවා ඒ කැමැත්ත ඇති කරගන්න. ඒක ඇති වුණොත් එයා දුර්ලභයි කියනවා. ඒකට මොකද කරන්නේ? හොඳට කුසලේහි පිනෙහි ආනිසංස සිහි කරනවා. පොන්චි හෝ කුසල් සිතුවිල්ලක් පහළ වුණොත්, කුසලයක් කරොත්, පිනක් කරොත්, තප්පරයකට හරි තමන්ගේ හිතේ ඒ වගේ අදහසක් පහළ වුණොත්, දැන් උදාහරණයක් හැටියට අපි හිතමුකෝ අපිට බුදුන් වඳින්න හිතුණා. පිරිත් කියන්න හිතුණා. බණ අහන්න හිතුණා. ධම්මපදයේ ගාථාවක් කියවන්න හිතුණා. නැත්තම් දානි ටිකක් දෙන්න හිතුණා. තිරිසන් සතෙකුට උනත් කෑම ටිකක් දෙන්න හිතුණා. ඒ වගේ වෙලාවට අපි ඒක හිතලා පිනක්නේ කියලා හිතලා කරනවා. ඒක එච්චරයි. එහෙම නැතුව අපි පුරුදු වුණොත් එහෙම ඒකේ ආනිසංසය හිතන්න. දැන් මේ මගේ හිතට ආව සිතුවිල්ල කුසලයක්. ඒතර කුසලයක් නම් මේක ඒකාන්තයෙන්ම මට යහපත පිණිසයි පවතින්නේ. සැපේ පිණිසයි පවතින්නේ. මගේ හිත සංසිඳෙනවා මේ කුසල් සිතුවිල්ල නිසා. මේ හිත සමාධිමත් වෙනවා. ඒකට උපකාරයි මේ සිතුවිල්ල. නිවනට උපකාරයි කියලා හොඳට කුසලයේ ආනිසංස සිහි කරනවා. සිහි කරන්න මොකද වෙන්නේ? කුසලයට හිත කැමති වෙනවා. එතකොට එයා නිකන් කුසල් සිතුවිල්ලක් ආවට එක කරනවා නෙමෙයි, ආනිසංසය විමසා ඒ කුසල් සිතුවිල්ල තුල එයා කටයුතු කරනවා. එතකොට එයාට වැඩියෙන් කුසලයට ආසාව ඇති වෙනවා. කැමැත්ත ඇති වෙනවා. අන්න එහෙම උනන් පස්සේ එයාට පුළුවන් කුසල් ධර්මයන්හි දියුණු කිරීමෙහි අර දුර්ලභ අය අතර එක්කෙනෙක් බවට පත් වෙන. කුසල් දහම් දියුණු කිරීමේ කැමැත්ත තියෙන කෙනෙක් බවට
වෙන්නේ. ඒ වගේ යා කුසලයේ ආනිසංස හිතනවා වගේම අකුසලයේ ආදීනවයත් සිහි කරන්න ඕනේ. එතකොට අකුසලයේ ආදීනවේ දියා දැනගන්නවා මගේ හිතට දැන් මේ අකුසලයක් ආවේ. ඒකට ඒ ආපු සිතුවිල්ල දුක් විපාක සහිතයි. මේකෙන් මට යහපතක් වෙන්නේ නැහැ. අනිත් අයට යහපතක් වෙන්නේත් නැහැ. තමන්ගේ ගෙදර කියලා හිතන්නකෝ. තමන්ට කේන්ති ආවම, ද්වේෂය ආවම මේක තමන්ට යහපත පිණිස පවතින්නේත් නැහැ. අන් අයට යහපත පිණිස පවතින්නේත් නැහැ. ඒ වගේ. ඊළඟට මේක දුක් විපාක සහිතයි. මේක මේ හිත සංසිඳන සිතුවිල්ලක් නෙමෙයි. හිත සංසිඳන ක්‍රියාවක් නෙමෙයි. සැපේ පිණිස පවතින්නේ හිත එකඟ වෙන්න උපකාරී වෙන්නේ නැහැ. නිවනට උපකාරී වෙන්නේ නැහැ කියලා අර කුසලයේ ආනිසංස හිතනවා වගේම අකුසලයේ ආදීනවයත් හිතන්න පුරුදු වෙන්න ඕනේ. අන්න එහෙම කෙනාට මෙන්න මේ දුර්ලභ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මොකද කුසල ධර්මයන් දියුණු කිරීමේ කැමැත්ත. මේක මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ පොඩි අදහසක් හැටියට හිතේ තියාගන්න ඕනේ දුර්ලභ කාරණාවක් කියලා. එතකොට හැම තිස්සෙම එයාට සිහියෙන් ඉන්න තව තවත් විරවීර්ය කරන්න නුවණ දියුණු කරගන්න. මොකද සිහිය නැතොත් නුවණ නැතොත් වීර්යය නැතොත් මේවා කුසල්ද අකුසල්ද කියලා අඳුන ගන්නත් බෑ. සමහරක්කට අඳුනගත්තට ඒකට කරන්න ඕන දේ මොකද්ද කියලා නුවණ පාවිච්චි කරගන්න බෑ. සමහරක් වෙලාවට සිහියයි නුවණයි දෙකම තිබ්බට වීර්යය නැහැ. ඔය කාරණා ටික ඔක්කොම හැදිලා එනවා අර කාරණේ නිතර නිතර හිතනවා. ඒක ලේසියට ගන්නෙ නෑ. දුර්ලභ දෙයක් මම මේ පුරුදු කරන්න යන්නේ කියන එක නිතර නිතර කල්පනා කරනවා. එතකොට මතක තියාගන්න ඕනේ කුසල ධම්මච්ඡන්தோ දුර්ලභෝ ලෝකස්මින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කුසල ධර්මයන් දියුණු කිරීමේ කැමැත්ත කියන්නේ ලෝකේ දුර්ලභ දෙයක් කියලා. එතකොට පුංචි කුසලයක් කරත් එයාට සතුටක් හිතේ ඇති කරගන්න පුළුවන් මේ ලෝකේ දුර්ලභ දෙයක් මට කරන්න පුළුවන් වුණානේ කියලා. එතනදී ආ පරිස්සම් වෙනවා තමන්ගේ මමත්වයේ නෙමෙයි තමන් කරපු කුසලයේ එහෙම නැත්තම් පින නැත්තම් ධර්මයටම ඒ සත්කාර සම්මාන ගෞරව කරමින් ඉන්න. එතකොට අර පොන්චි දෙයක් කරත් මේක දුර්ලභ දෙයක් නේ මට කරගන්න හම්බුනේ කිව්වහම එයාට මතක් වෙනවා මතක් කරගන්න ඕනේ යා මට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබිච්ච නිසායි මේ අවස්ථාව හම්බුනේ. ධර්මයේ සරණ යන්න ලැබිච්ච නිසායි. ආරි මහා සංඝරත්නයේ සරණ යන ලැබිච්ච නිසායි කියලා තිසරණයටම එයාගේ ඒ සියලු සත්කාර සම්මාන ගෞරව කරමින් පුංචි කුසලයේ වුණත් එයා සතුටු වෙනවා දුර්ලභ දෙයක් කරගත්තානේ කියලා. ඒ සතුට පින්වතුනි ධර්ම මාර්ගයේ දියුණු කරන්න බොහෝ සෙයින් උපකාරී වෙන කාරණාවක්. ඒකට අපි ප්‍රීතිය කියනවා ප්‍රමුදිතභාවය කියනවා. ඒ කාරණා එක්ක තමයි මේ කයයි හිතයි සංසිඳලා අපිට සමාධිමත් හිතක් හදාගෙන ඒ සමාධිමත් හිතෙන් යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් ආකාරයට සකස් වෙන්නේ. ඒ නිසා ඒ සතුට, සන්තෝෂය, ප්‍රීතිය කියන දේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට අත්‍යවශ්‍ය කාරණාවක්. ඒකට මේ විදියට සිහි කරනකොට ඒක තව තවත් හොඳට යාට දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරද්දී වේවා, බණ අහද්දී වේවා, ධර්මය කියවද්දී වේවා, පිරිත් කියද්දී වේවා, මොනියම් හෝ දෙයක් මේ ධර්ම මාර්ගය තුල කරනකොට හිතන්න මේ කරන්නේ දුර්ලභ දෙයක්, පොඩි දෙයක් නෙමෙයි. ඒ නිසා මේක ලේසි නෑ. ඒ නිසා මේක අමාරු දෙයක්. මේ අමාරු දේ කරගන්න කොහොම හරි මේ සිහිය නුවණ වීරිය දියුණු කරගන්න ඕනේ කියලා. එහෙම හිතන කෙනාට හොඳට අර කුසලයේ තුල හිත ශක්තිමත් කරගන්න පුළුවන්කම ඇති වෙනවා.